මේ රංජියෝ උඹ ඔය ඇත්තක්ද බං කියන්නේ? ඔය කියන විදිහේ පක්ෂියෙක් බං මං ජීවිතේට අහලා නැහැ. බොරුවක් කියනකොට බං විශ්වාස කරන්න පුළුවන් විදිහට කියහංකෝ. විමලසේන එහෙම කිව්වේ රංජිත් කියපු විස්තරය අහලා. විමලසේන්ට hina ගියා. මේක මේ රෑ හේන් රකින්න යන්න බැරි කමට කියන බොරුවක් තමයි. මේ උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරහල්ලා. මන්නම් රාත්‍රියේ ඊට පස්සේ පැල් රැකිල්ලට යන්නේ නැහැ. ඕනේ දෙයක් වෙලා ගියදින් බඩගින්නේ මැරෙන්නේ නැහනේ. ඔය මොන හරි ගස්සලා ජීවත් වෙනවා. ජීවිතේ වටින ඕවට වැඩියි. රංජිත් එහෙම කිව්වේ කඩෙන් නැගිටලා යන ගම. කඩේ කීප දෙනා බලාගෙන හිටියේ පිටත් වෙලා යන රංජිත්ය. මිනිහා බොරු නම් කියන්නේ නැහැ මුදලාලි. ඒත් අනේ මන් දන්නේ. ඔය විදිහේ කුරුල්ලෝ ඉන්න පුළුවනේ. ඇරත් හිටියානම් අපි මේ වෙනකොට දකින්නවනේ. ගුණදාස් එහෙම කිව්වේ රංජිත් කියපු විස්තරය අනික් අයටත් මතක් කරලා දීලා. හැබැයි ඉතින් ඔය උලමා කියන එකාට එක එක වේස ගන්න පුළුවන් නේද? ඌ යක්ෂයෙක් කියනවනේ. උඹලට හිතෙන්නේ නැද්ද බං මේ ගමේ මරණත් වැඩි උනේ උලමගේ සද්දේ ඇහෙන්න පටන් ගත්තට පස්සේ කියලා? මුදලාලි එහෙම ඇහුවේ එයාටත් රංජිත් කියපු කතාවේ ඇත්තක් තියෙන බව දැනෙන්න. අනේ මුදලාලි මැරෙනව මැරෙනවනේ. ඔය මැරිලා ඉන්නේ ඌ වයස්ගත ලෙඩ වෙච්ච. ආයිතින් මේ උලමගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔය රංජියාවේ මොකෙක් හරි කෙනෙක් දකින්න ඇති. ඌ හිතන්නේ ඒ උලමා කියලානේ. හරි ඉතින් එහෙම එකෙක් ඉන්නවා අපිත් දකින්නවනේ. බලමුකෝ. ගුණදාස් එහෙම කීවේ කඩෙන් පිටත් වෙන ගම. එතකොට වෙලාව 6:00 විතර ඇති. මුදලාලි කඩේ වහන්නේ 7ට. තවත් පැය භාගයක් විතර තියෙන හන්දා ඉතුරුලා හිටපු කීප දෙනා ආයි කෝපි වංගියක් ඕඩර් කරේ. ඒකත් බීලා මොන හරි කිය ඉඳලා ගෙදර යන්න. ගෙදර යනවට වඩා කඩේ තමයි උන්ගේ රජදහන උනේ. ඒකට හේතු වුණේ ගෙදර ගිහිල්ලා ගෑනුන්ගෙන් බැනුම් අහනවට වැඩිය මුදලාලිත් එක්ක මොන හරි කියලා ඉන්න පුළුවන් හන්දා. කීප දෙනාම හිටියේ කටගොන්නක් කසිපු බීලා. මේ උඹලා ඉක්මන් කරලා ඵලයල්ලා මටත් මේක වහලා දාන්න. ඔය රංජියා කියපු කතාවේ ඇත්තක් තියෙන්නත් බැරි නෑ බං. අපි නොදන්න බලවේග කොච්චර තියෙනවද? කවුද දන්නේ? මලයක්ෂයෙක්වත් ඇවිල්ලාද කියලා. මුදලාලි එහෙම කියන නොයවසිල්ලෙන් කඩේ වටේට එකතු වෙන ඝන අන්ධකාරය දිහා බලලා. කඩේ වහලා පුළුවන් තරම් ඉක්මනට පිළිකන්නේ තියෙන තමන්ගේ ගෙදරට යන්න මුදලාලිට ඕන වුණා. ඒත් ඉතින් කඩේ තැග් ගහන මිනිස්සු අන්දා මුදලාලිට ඒක කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපේ මුදලාලිත් බය වුණාද රංජියා කියපු කතාවට? උලමගේ අවතාරයට බලාගෙන මුදලාලි නම් ගේ ඇතුළට යයි. මුදලාලිත් ඉක්මන් කරලා කඩේ අස්පරස් කරේ පුළුවන් තරම් ඉක්මනට ගෙට ගොඩ වෙන්න හිතාගෙන. එතකොට වෙලාව 7ට විතර ඇති. කඩේ ඔක්කොම පිටත් වෙලා ගිහිල්ලා. මුදලාලි ඉස්සරහා දොරේ ලෑලි 10ක් විතර දාලා තිබ්බා. තව ලෑලි 2යි තිබ්බේ. ඒ ලෑලි දෙක වහන්නේ ඇතුලේ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරලා ගෙදරින් එළියට යනකොට. ඊට පස්සේ ආ පදිංචි ගෙදරට යනවා. එළියේ ඉප්ප දාලා. 7:10 විතර වෙනකොට ඔක්කොම වැඩ කටයුතු අවසන් වුණා. මුදලාලි සල්ලි ටික ගණන් කරලා ලාච්චු වහන්න හදනකොටම එළියෙන් සද්දයක් ඇහුණා. දොරට තට්ටු කරනවා වගේ. දොරට තට්ටු කරනට වඩා කවුරු හරි දොරේ හැප්පෙනවා වගේ.
මුදලාලි ඒ පැත්ත බැලුවේ තරමක් නොයිවසිල්ලෙන්, නොරුස්සන ගතියෙන්. එයාට ඕනේ පුළුවන් තරම් ඉක්මනට වැඩ ඉවර කරලා යන්න. ඒත් තව කවුරු හරි කඩේට ඇවිල්ලා. ඒ කියන්නේ ආයෙත් තරහදියෙන් බාණ්ඩ වෙනවා. ආයෙත් හැම දෙයක්ම මුල ඉඳන් එතන පටන් ගන්න වෙනවා. මුදලාලට ඇතුලේ තරහ. කවුද බං මේ රෑ වෙලා ඇරලා තියෙන ලා එන්න එපා කඩේට. තවත් මොනවදෝ කියන්න මුදලාලි කට ඇරියත් එයා වචන ගිලගත්තේ තමන් ඉස්සරහා ඉන්න අමුත්ත දිහා බලලා. එයා හිටියේ දොරෙන් එළියේ. ලෑලි දෙක හිතැස. මුදලාලි දෙයයන් සිහි වුණේ ඒ මූණ දැක්කට පස්සේ. කළු පාට මූණක්, හරියට පිච්චිලා වගේ රතු පාට ඇස් දෙකක්. මුදලාලි දිහා බලාගෙන ඉන්නවා වියරු විදියට hina වී. ඒත් එක්කම ඇඟේ තියෙන කළු පාට කඳ, ඒ හැම දෙයින්ම මුදලාලිට තේරුම් ගියා මේ ඉන්නේ මිනිස්සෙක් නෙවෙයි කියලා. ඒත් එක්කම තමයි එයාගේ සිහියට ආවේ රංජිත් කියපු දේ. ඵලයක් ඔබට මොනවද ඕනේ? ඵලයක්. මුදලාලි කෑ කෑ වියරුවෙන් වගේ. ඒත් අමුත්තගේ කිසිම වෙනසක් නෑ. එතකොට තමයි මුදලාලිට තේරුනේ ඌට ඇතුළට එන්න ඕවනාව තිබ්බත් එන්න ක්‍රමයක් නෑ කියන එක. ලෑලි දෙකක තියෙන පරතරය හන්දා ඌට ඇතුළට එන්න බෑ. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ඌ ඇතුළට කඩා වදින බව මුදලාලිට දැනුනේ ලෑලි ටික එක පොදියට කිරි ගාන හන්දා. මුදලාලි වටපිට බැලුවේ ඌට පහර දෙන්න මොකක් හරි දෙයක්වත් තියනවද කියලා. වෙවුලන අතින් ළඟපාත හෙව්වත් මුදලාලිට කිසිම දෙයක් කලබලයට හම්බ වුණේ නැහැ. චිමිනි ලාම්පුව පත්තු වෙනා මේස උඩ. ඒ වෙලාවේ ලාම්පුව එළිය අඩු කරලා තිබ්බේ. මුදලාලිට එළිය වැඩි කරන්න ඕනේ වුණත් අත් දෙක වෙවුලන හන්දා ලාම්පුවට කිට්ටු වෙන්නත් බයයි. ඒ වුණාට එළියේ ඉන්න මිනිස්සයා වැඩි වෙලාවකට කලින් ඇතුළට එන බව නම් මුදලාලි හොඳටම දැනගෙන හිටියා. අර සතා තල්ලු කරන තල්ලු කෙරිල්ලට කිරි ගාන දොර ලෑලි. එක්ක දොර රාමුව කැඩෙනවා, එහෙම නැත්නම් ලෑලි පුපුරනවා. ඊට පස්සේ වෙන දේ හිතා ගන්නවත් මුදලාලි පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ වෙනකොට මුදලාලිගේ සියව ළඟම දාඩියෙන් නෑවිලා. ඒ වගේමයි වෙවුලනවා. වට පිටාවෙන් බැලුවත් සතා එක්ක සටනක් කරන්න පුළුවන් විදිහේ ආයුධයක් එයාට හොයාගන්න බැරි වුණා. තවත් වැඩි වෙලාවක් Tamanට ආරස්සාවක් නැති බව සඳහන් කරමින් වගේ දොරලෑලි දෙකක් පුපුරලා ගියා. ඒත් එක්කම අර සතාගේ අතක් ඇතුළට ආවා. කළු පාට කෙළවරේ උල් නියපොතු තියෙන. ඌ දැඟලුවේ තමන් ඉස්සරහා ඉන මිනිස්සයාගේ මූණ පහුරු ගන්න. ඒත් එක පාටම පිටිපස්සට පැනපු හන්දා මුදලාලි බේරුණා. තවත් තප්පර කීපයක් යනකොට ඌ ඇතුළට එන වළක්වන්න ඒ දොරට පුළුවන්කමක් තිබ්බේ නැහැ. දොර රාමුව කඩාගෙන ඇතුළට වැටෙන මහා අඬක් නගාගෙන. මුදලාලි බය වුණේ වැටෙන දොර රාමුවට එයා යට වෙයි කියලා. වාසනාවට මුදලාලි බේරුණා. ඒත් ටික වෙලාවකට විතරයි. මුදලාලි ඉස්සරහා හිටගෙන අර සතා අඩි 5ක් විතර උස අමුතු පෙනුමක් තියෙන කුරුල්ලෙක් කීවට ඌට තියෙන මනුස්ස ඔළුවක් හිතා ගන්නත් බැරි විදිහේ. මුදලාලි කෑ ගහන්න ආයෙත් හැදුවත් අර සතා බලාගෙන ඉන්න විදිහට මුදලාලිට කෑ ගහනවා තියා හුස්ම ගන්නවත් පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මුදලාලි දිහා ආයෙසරක් හොඳින් බලලා එළියට ගියා. මුදලාලිට හුස්මක් ගන්න පුළුවන් වුණේ ඒ වෙලාවේ. මුදලාලිට හිතා ගන්න බැරි වුණා ඒ සතා Tamanට කරදරයක් නොකරේ මොකද කියලා. ඌ එළියට ගියාට පස්සේ මුදලාලි දනිපනි ගාලා නැගිට්ටේ ඌ කොහෙද ගියේ කියලා බලා ගන්න.
එතකොට විනාඩි 2-3ක් ගත වෙලා අමාරුවෙන් නැගිටගත්ත මුදලාලි දොරකඩට ගියේ වැටලා තියෙන ලී කෑලි එහෙ මෙහෙ කරන ගම. ඒ ළඟ තිබ්බ කැඩිච්ච ලී පොල්ලක් අතට ගත්තේ තමන්ගේ ආත්ම ආරස්සාවට. එතකොට තමයි යා දැක්කේ ඈත හඳ එළියට ඉගිල්ලා යන අර සත්වයා. හරියට කුරුල්ලෙක් වගේ. මුදලාලිගේ පපුව ගැහෙන්න ගත්තේ පිස්සුවට වගේ. හරියට හැතැම්ම 3-4ක් දුවලා ආවා වගේ. මුදලාලි ඉක්මන් කරලා හුලුවත්තා පත්තු කරගත්තේ වෙවුලන නත් එකෙන්. එතන ඉඳන් කරවොලිසි ගෙදරට හැතැම්ම භාගයක් විතර යන්න ඕනේ. මුදලාලිට ඕනේ වුණේ පුළුවන් තරම් ඉක්මනට කරවොලිසි ගෙදරට යන්න. ඒ යන අතරමඟදී මොකක්ද වෙයිද කියලා මුදලාලිට හිතා ගන්න බැරි වුණා. වෙන නස්පැත්තියක් වෙන්න කියලා හුලුවත්තා පත්තු කරගත්ත මුදලාලි පාරට බැස්සේ දෙයියන් බුදුන් සිහි කරගෙන. කඩෙන් එළියට බැස්සට මොකද මුදලාලිගේ හිතේ තිබ්බ අයිය එක පාට වගේ නැති වෙලා ගියේ. ඈත ආකාශේ ආයෙත් අර කුරුල්ලයි දකින්නකොට මුදලාලි තේරුම් ගියා වැඩේ ලේසියක් නෑ කියලා. ඒ වෙනකොට මුදලාලි අඩි 200ක් විතර ආපහු ගිහිල්ලා හොළුවත්තපත් වෙන්නේ අන්තමට. මුදලාලික එහාට මෙහාට නැටෙව්වේ පිස්සුවෙන් වගේ. එයා දැනගෙන හිටියේ නෑ. ඒ එළිය කුරුල්ලට තවත් පහසුවක් කියලා ගොතුර හොයාගන්න. තප්පර ගානක් යනකොට ඌ ලං වුණා. මුදලාලිට කරන්න කිසිම දෙයක් ඒ වෙලාවෙ ඉතුරුලා තිබ්බේ නෑ. පිස්සුවෙන් දුවන හැර. එයාට හිතා ගන්න බැරින කොහාට දුවනවද කියන එක. ගේ දිහාට දුවනවද නැත්නම් කරවොලිසි ගෙවල් පැත්තට දුවනවද කියන එක. කරවොලිසි ගෙදරට යන්න නම් තව සෑහෙන දුරක් යන්න ඕනේ. අන්තිමට එයාගේ හිතට ආවේ ගෙදරට යා ගන්න එක. පිස්සුවෙන් වගේ දුවන්න පටන් ගත්තේ පිටුපස්සෙන් හඹාගෙන එන කුරුල්ලත් එද්දිමයි. මුදලාලිට දැනුනේ මහා ලොකු හුලඟක් Taman පස්සේ එනවා වගේ. හුලුවත්ත නිමිලා ගියේ හුලම් පාරට. නිෂ්ප්‍රයෝජන හුලුවත්ත විසිකලා දාපු මුදලාලි තවත් අඩි 50ක් 60ක් ඉස්සරහා තියෙන ගේ දිහා බැලුවේ පුළුවන් තරම් ඉක්මනට ගියතුරු රින්ක ගන්න. ඒත් ඒර හොඳට තේරුම් ගියා ලං වෙන කුරුල්ලත් එක්ක ඒක කරනවා තියා හිතා ගන්න. රංජිත 4 විතර පිටත් වුණේ හේනට යන්න. තුවක්කුව පුරුදු විදියට අරගෙන බත් එකයි වතුර එකයි එල්ලගෙන හෙමින් ගියේ කඩෙත් පාස් කරලා තවත් දුර යන්න තියෙන හන්දා. මෙතන කලින් කඩේ වහලා බව එයාට පෙවුණා. ඒ වුණාට එලියක්පත් වෙනවා. කඩේ මොකක් හරි වෙනසක් වෙලා. රංජිත් හිතාගන්න බැරුණා ඈතට වෙලා තියෙනදී. ඒත් කඩේට ලං වෙනකොට රංජිත් දැක්කේ මහ කලබලයක් වෙලා තියෙනවා වගේ. දොර ගැලවිලා. රංජිත් හිතාගන්න බැරුණා මොකක්ද උනේ කියන එක. හැබැයි ඉතින් මුදලාලිගේ කෑ ගැහිලා ඇහුවට පස්සේ තමයි රංජිත් තේරුම් ගත්තේ වෙලා තියෙන දේ. රංජිත් ලැබුණේ තප්පර කීපයක්. මුදලාලි අඩි 20ක් විතර ඉස්සරහ දුවනවා. ඒ පිටිපස්සෙන්. යන්නේ කවුද කියලා අඳුනගන්න රංජිත් මහ ලොකු වෙලාවක් ගියේ නෑ. රංජිත් දැන්නේ පුදුම බයක්. ඒ වගේම ලොකු කේන්තියක්. කිසිම දෙයක් හිතන්නේ නැතුව තුවක්කුව ඇදලා වෙඩිල්ලක් තිබ්බා. වෙඩි හඬට රෑ අන්ධකාරයේ නිහඬයාව බිඳිලා ගියා. තෝංකාර දුන්නේ මහා ලොකු හෙනයක් ගැහුවා වගේ. වෙඩි සද්දෙට බිමට වැටිච්ච මුදලාලි තවත් විනාඩියක් දෙකක් එතනම වැටිලා හිටියා. මිනිස්සයා නැගිට්ටේ රංජිත් අත දෙනකොට. නැගිටින්න මුදලාලි නැගිටින්න. ඉක්මන් කරලා ඇතුළට යන්න. අරුමේ ළඟ ඇති. වදෙන් පොරෙන් මුදලාලි නැගිට්ටව ගත්ත රංජිත් මුදලාලි ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගිහිල්ලා දොර වහලා දොර පොළ දැම්මේ වැඩි ආරක්ෂාවට. උඹ නම් දෙයියෙක් කිව්වා වාගේ රංජි. නැත්තම් මං කම්මුතුයි බං.
මුදලාලි එහෙම කිව්වේ කකුල් වල තියෙන සීරිම් තුවාල කීපයක් අත ගන්න ගම. හදිස්සියට වැටිලා තුවාල වෙලා. තවත් මොහොතක් රංජිත් පරක් වුණා නම් Taman ජීවතුන් අතර නැති බව මුදලාලි හොඳටම තේරුම් ගන්න හිටියා. මුදලාලි ඔයා හිතනවද ඌ ආපහු නෑවෙයි කියලා? මගේ වෙඩිල්ල වැදුනට ඌ මැරෙන්නේ නෑ මුදලාලි. ඌ යස්සේ. ඌ දැන් ඌ දැන් මාත් එක්කත් වෛර බැඳගෙන ඉන්නේ. රංජිත් එහෙම කිව්වේ වටපිටාවේ සද්ද වලට කන් දෙන ගම. කිසිම අමුතු සද්දයක් නෑ. රැහැයන්ගේ සද්දේ ඒ වගේමයි හමන උලඟ. මේ දෙකට අමතරව කිසිම දෙයක් අඳුනගන්න රංජිත්ට පුළුවන් වුණේ නෑ. ඒ වුණත් රංජිත් දැනගෙන හිටියා අර කුරුල්ලා ඒ ළඟම ගැවසෙනවා කියලා. මේ රංජු අරක මැරෙන්න ඇතුළත බා. උඹේ වෙඩිල්ල වැදුනනේ බා. මට ඇහුණා යටිකිරියෙන් කෑ ගහනවා. මුදලාලි එහෙම කිව්වේ රංජිත් දිහා බලාගෙන. ඒත් රංජිත් ඔළුව වැනුවා. උලම මැරෙන්නේ නෑ මුදලාලි. ඌ යක්ෂයෙක්නේ. බලමු තව ටික වෙලාවකින්. රංජිත් එහෙම කිව්වේ ළඟ තිබ්බ පෙට්ටගමක් ඉස්සරහා දොර දිහාට තල්ලු කරන ගම. ඕක කඩාගෙන එන්න ඌට බැරි කමක් නේ. කඩේ දොරම පෙරලපු එකේ. මුදලාලි එහෙම කිය බලාපොරොත්තු සුන් වෙච්ච විදියට. බලමු මුදලාලි. මගේ ඉනෙත් තව පතරොන් 6ක් තියෙනවා. යකා නෙවෙයි මොකා වුණත් අපි නිකම්ම මැරුම් කන්න ඕනේ නැහැ. රංජිත් එහෙම කිය දත් මිටි කන ගම. ඒ වෙනකොට මුදලාලිගේ බය ටිකක් අඩු වෙලා තිබ්බා. මුදලාලි විගහට ස්තෝප්පේ තිබ්බ බුලත් තේප්පුව අරන් ආවේ විටක් කන්න. හොඳ අදහස. ඇඟ රත් වෙන්නත් එක්ක. එහෙම කියපු රංජිත් සරුවට විටක් හදලා හපන්න පටන් ගත්තා. විට හපන්න එක හේතුවකුත් තිබ්බා. වේවුලිල නවත්ත ගන්න. මුදලාලිට මොනවා කිව්වත් රංජිත් හිටියේ බයෙන්. එයා දැනගෙන හිටියා උලමයිලි ඉන්නවා කියලා. ඒ වගේමයි තමන්ගේ තුවක්කුන් වෙඩි තියලා ආත්මෙටත් ඌ මරන්න බැරි බවත් රංජිත් දැනගෙන හිටියා. හෙට උදේම කට්ටියට කියන්න ඕනේ. රාත්‍රියේ රැකලා ඉඳලා මේකට වෙඩි තියන්න ඕනේ. ටික වෙලාවකට පස්සේ රංජිත් එහෙම කිය පඩික්කමට කෙල පාරක් ගහලා. බලමුකෝ. හෙට උදේ වෙනකන් අපිට පණ බීර ගන්න පුළුවන් වුණොත් නේ එහෙම කියන්නේ. මුදලාලි එහෙම කිව්වේ වෙවුලන කටහඬකින්. එළිය ඇහෙන එක සද්ද හන්දා එයා ඒ වෙනකොට ටිකක් කැළඹිලා හිටියේ. රංජිත්ටත් දැනුණා එළියේ මොකක් හරි අමුත්තක් සිද්ධ වෙන බව. මේ දොරවල් දෙක නම් කලන්න බෑ මහත්තයෝ. ඒත් ඉතින් රංජිත්ට කියන්න ලැබුණේ එච්චරයි. මොකද්දෝ දෙයක් වහලේ උඩට පත බෑවෙන දෙන්නට වැහුණා. මුදලාලි යටිගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තේ වහලේ කඩාගෙන මොකද්දෝ එකක් බිමට වැටෙනකොට. රංජිත් පැතකට පැන්නේ ඒ වැටෙන දෙයින් ආරක්ෂා වෙන්න. බය නැතු හිටම මුදලාලි. රංජිත් එහෙම කීය බිමට වැටුණු පරාල කීප එහාට මෙහාට කරන ගම. එයාට තේරුම් ගන්න පුළුවන් වුණා ඊළඟට වෙන දේ. වහලේ තියෙන ලොකු හිල. ඒකෙන් උල මට එනවා කියන එක ලේසි කාරණයක්. වේවුලනාත් දෙකෙන් රංජිත් තුවක්කුව අතට ගත්තේ දෙවියන් සීකර ගන්න ගමන්. තමන් ගෙදර ඉන්න දරුවෝ බිරිඳ ඒගොල්ලෝ ගැනත් අන්තිමටම මතකෙ හිතේ තියාගෙන. රංජු දැන් මොකද කරන්නේ බං? මුදලාලි කෑනු ගහින්නකෝ. ඕක ආවොත් මරාගෙන මැරෙමු.
යකෙක් නෙවෙයි. කඩා වැටිච්ච වහලේ සිදුර අඩි 3-4ක් වටා ප්‍රමාණෙ තියෙනවා. රංජිත් වක්කුව එල්ලගෙන බලාන හිටියේ කොයි වෙලාවෙ අර සතා ඔළුව දායිද කියලා. ඒත් ඒ සතා තමන් හිතනවට වැඩිය කපටි බව දෙන්නටම තේරුණා. පැය භාගයක් ගිහිල්ලත් උගේ සලකුණක්වත් නැති තැන මුදලාලි රංජිත්ගේ මූණ දිහා බැලුවා. බලමු තව ටිකක්. අපි හිතනට වැඩිය ඌ කපටි. කෛරා ටිකයි. රංජිත් එහෙම කිව්වේ තුවක්කුව පොඩ්ඩක් තමන්ගේ අතින් අයින් කරන ගමන්. කෝක මට දීපන්. මුදලාලි එහෙම කියේ තුවක්කුව එයාගේ අතට ගන්න ගමන්. බලාගෙන මුදලාලි හරියට වෙඩි තියන්න. රංජිත් එහෙම කියලා වටපිට බලනකොට දැක්කේ ඉනිමගක්. මුදලාලි එපා කියද්දිම රංජිත් ඒ කැඩිච්ච වහලට හේතු කරා. එපා නකින්න බං එපා. ඌ වෙලකපාත ඇති. බලමු මුදලාලි. එළිය වැටෙනකම්ම මේක ඇතුළේ ඉන්න බෑනේ. මුදලාලිගේ අනතුරු ඇකවීම ගණන් ගන්න නැතුව රංජිත් පඩියෙන් පඩිය නගින්න ගත්තා. ඊමග හේතු කළ දෙප්පේ පරාලයට. ඒකත් දෙකට කැඩිලා තිරාපත් වෙච්ච එක. මුදලාලිට හිතුනේ ඒ කුරුල්ලයි ළඟපාතක ඇති කියලා අනිවාර්යෙන්ම. රංජිත්ත් එහෙම හිතුණත් කුතුහලයේ වැඩි හින්දා රංජිත් අඩියෙන් අඩිය ඉනිමගේ ඉහළට නැග්ගා. ඒ වෙනකොට වෙලාව 8ට විතර ඇති. හඳ පායලා. පසළොස්වක පහුවෙලා දවස් කීපයයි. ඒකින්දා හොඳට එළිය තිනවා. ඉනිමග අඩි 6ක් විතර උසයි. ටිකෙන් ටික රංජිත් වහරේ ලං වුණා. ඉනිමගේ මැද හරියට ගියාට පස්සේ බහින්න හිතුණත් තමන් ගිය කාර්යය කරගෙන එන්න ඕනේ හන්දා රංජිත් හිත හයිය කරගෙන ඉහළට ගියා. අමාරුවෙන් ඉහළට ගිහිල්ලා තප්පරයක් නැවතිලා හුස්ම ගත්ත රංජිත් එකපාරටම නැගිට්ටා. එයා බලාපොරොත්තු වුණේ අර සතා තමන්ගේ එකට කඩා පණී කියලා. ඒත් එහෙම දෙයක් සිද්ධ වුනේ නැති හින්දා එයාගේ හිතට දැන් ලොකු සහනයක්. වහලේ උඩට හැමදේම පේනවා. හඳ පායලා. හැම තැනම පාළුයි. අර සතාගේ ලකුණක්වත් නැහැ. තවත් හොඳට රංජිත් වටපිට බැලුවේ වටපිට අවතින ගස්වල ඡායාවටවත් මුවා වෙලා ඉන්නවද කියලා. ඒත් කිසිම දෙයක් එයාට හොයාගන්න බැරි වුණා. ආසෙත් හැම තැනම බැලුවත් කුරුල්ලගේ ලකුණක්වත් තිබ්බේ නැහැ. ඌ නෑ මුදලාලි. බැහැපන්. ඔතන තැග් ගහේ නැතුව. මුදලාලි යට ඉඳන් කෑ ගහන්න ගත්තා. මුදලාලි ඇත්තටම හිටියේ මොකක් බය වෙලා. රංජිත්ගේ මෝඩ වැඩේ ගැන මුදලාලි හිතන ලොකු කේන්තියක්. තවත් විනාඩියක් විතර යනකොට රංජිත් තමන්ගේ තුවක්කුව අතට ගත්තා. මුදලාලි මේක හැංගිලා ඉනව ළඟපාත. අපිට හොයාගන්න බැරි තැනක. අපි නොහිතන වෙලාවක මූ අපිට කෙලවනවා. ඒ වෙනකොට බුලත් හෙප්පේ තිබ්බ බුලත් ටික ඔක්කොම ඉවර වෙලා. ඒ වගේමයි කලේ තිබ්බ වතුර වලිනුත් භාගයක් විතර ඉවර වෙලා. රංජිතුයි මුදලාලි දෙන්න බලාගෙන ඉන්නවා. රිදිමත දැනුණත් රංජිත් ඒක ගණන් ගත්තේ නැත්තේ අර සතාගේ හැටි ආ හොඳට දන්න හන්දා. මුදලාලි නම් ඒ වෙලාවේ හිටියේ නිදි කිරණ ගම. මුදලාලි බුදියන් නැතු ඉන්නෝයි. ඌ බලාගෙන ඉන්න මේ වගේ වෙලාවක් තමා. රංජිත් එහෙම කිව්වේ යාට ඉවෙන් වගේ දැනුණ හන්දා ඒ සතා වටපිටාව ඉන්න බව. එතකොට වෙලාව 3ට විතර ඇති. ඈතින් කුකුලෙක් කෑ ගන්න සත්‍ය ඇහුණා. දෙයියන්ගේ පිටයි එළිය වැටුණා. දැන් නම් ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ.
මුදලාලි එහෙම කිව්වේ සැනසුම් සුසුමක් හෙලන ගම. ඒත් රංජිත්ගේ හිත කීවේ තවත් අනතුර ළඟ ළඟම තියෙන බව. ඒ වගේමයි Tamanට ඒකෙන් කිසිම ගැලවීමක් නැති බව රංජිත්ට හොඳටම තේරිලා තිබ්බා ඒ වෙනකොට. මේ රංජිව් ඒක මොකෙද්ද බං? යකෙක්ද? නැත්තම් අපි නොදන්න කුරුල්ලෙක්ද? අනේ මන් දන්නේ මුදලාලි. මන් දන්න කුණුහරුපයක් නෑ. මුදලාලිත් දැක්කනේ මං වගේම. රංජිත් එහෙම කිව්වේ මුදලාලි කෙනෙක් ඉපදුන තරහින්. ඒකට හේතු වුණේ වහල දිගේ ඇදෙන කෙනෙක්ගේ සද්දේ යාට ටිකෙන් ටික ඇහෙන්න වෙච්ච එක. එයා මුදලාලිට හිමින් ඒක කිව්වා. මුදලාලි වහාම නැගිටලා පැත්තක තිබ්බ කැත්ත අතට ගත්තා. ඒත් එක්කම වහලේ උඩ ඉඳන් ඇතුළට වැටිච්ච බර දෙයක් කන්දා මුදලාලි විසි වෙලා ගියා. මුදලාලි අහකට වෙන්න. මුදලාලි හිටියේ ඒකට උත්තර දෙන්න තත්ත්වයක නෙවෙයි. අර සතාගේ අත් දෙක මුදලාලිගේ බෙල්ලේ. මුදලාලිට දැනුනේ එයාගේ හුස්ම හිර වෙන ගතිය. පුදුම වේදනාවක්. ඒත් එක්ක මුදලාලිට දැනුණා තමන්ගේ ඇස් දෙක නිලං කරලා යනවා. තවත් තප්පර කීපයක් ගියාට පස්සේ මුදලාලිට සිහිය නැති වුණා. මුදලාලි රංජිත්ගේ කෑ ගැහිල්ලට මුදලාලි නැගිට්ටේ දෙකිඩියාවෙන්. තමන් ජීවතුන් අතර ඉන්නවද මිය ගිහිල්ලාද කියලා මුදලාලිට හිතා ගන්න බැරි වුණා. බෙල්ල දිහාවෙන් දැනිච්ච වේදනාව හන්දා මුදලාලිට හිතුනේ තමන් ඉන්නේ මලවුන් අතර කියලා. මුදලාලි පිස්සු නැතු නැගිටිනා ඔයි. බේමි මේකප් පෙරලා දාන්න. රංජිත් කෑ ගැහුව වියරුවෙන් වගේ. මුදලාලි එතකොට තමයි දැක්කේ කාමරේ මැද වැටිලා ඉන්න ලොකු සත්වෙක්. අඩි 5ක් දිග දැවැන්ත මිනිස්සෙක් වගේ එකෙක්. මේක මැරිලාද? තවම නෑ. රංජිත් එහෙම කිව්වේ අර සතා එක්ක පොර බඳන ගම. ඌ දගලනවා. රංජිත් පාගගෙන ඉන්නවා. ඌගේ ඔළුවෙන් ලේ ගලනවා. කාමරේ පුරාම අමු කුණු ගඳක්. මුදලාලි ගහපන් මූට ගහපන්. රංජිත් කෑ ගැහුවේ පිස්සෙන් වගේ. ඒ වෙනකොට එයාගේ තුවක්කුවේ උණ්ඩ ඔක්කොම ඉවරලා තිබ්බා. මුදලාලිට ආයේ කියන්න දෙයක් තිබ්බේ නෑ. එයා අතේ තිබ්බ කැත්ත ක්‍රියාත්මකුනේ පිස්සෙන් වගේ. රංජිත් අන්තිමට මුදලාලි නවත්ත ගත්තේ බලෙන් වගේ. මුගේ දැන් කණ්ඩ දෙයක් නෑ මුදලාලි. මූ ආයේ පණ ගහන්නේ නෑ. යකෙක් නෙවෙයි මොකෙක් වුණත්. රංජිත් එහෙම කිව්වේ ලොකු තරහකින්. මුදලාලි තමන් ඉස්සරහා තියෙන ලේ මස් කොට දිහා බැලුවේ පිළිකුලෙන්. වමන යන්න වාගේ ගතියක් දැනුණ හන්දා මුදලාලි එතනින් ඈත් වුණා. රංජිව් යමන් මෙතනින් යමන්. මුදලාලි පෙරැත්ත කරන්න ගත්තා. ඒත් රංජිගේ හිතේ නම් තිබ්බේ වෙන දෙයක්. මුදලාලි මේක මෙහෙම දාලා ගිහිල්ලා බෑ. මේක ගිනිබත් කරන්න ඕනේ. නැත්තම් මේක ආයෙ පණ ගන්නවා. ඊට පස්සේ ආයෙත් මුලින් ඉඳන් වැඩ පටන් ගනිව්. අපිට විසුමක් නැති වෙයි. රංජිත් මොනවා කියවත් මුදලාලිගෙන් බේරෙන්න බැරිනා. මුදලාලිට ඕනනේ පුළුවන් තරම් එතනින් ඈතට යන්න. යමන්. මේක දැන් මෙතන ඉන්නවා. මේකක් මැරිලා ඉන්නේ. ආයේ මේක ගින්දියන් දෙයක් නෑ. යමන්. තව උන් එන්න පුළුවන්. මුදලාලි කියපු දෙයින් රංජිත්ට අවදානම තේරෙන්න ගියා. යම් විදියට තව සතෙක් આવොත් මුහුණ දෙන්න කිසිම හැකියාවක් කියලා තිබ්බේ නැහැ. ඊට පස්සේ දෙන්නම අන්ධකාරයෙන් කරෝල්සේ ගෙදරට ගියා. තවත් පැය භාගයක් විතර යනකොට කෑකෝ ගාලා මිනිස්සු එකතු කරගත්ත කට්ටිය ඔක්කොම කැතිපොර තුවක්කු අරන් ආවේ මුදලාලියේ ගෙදරට. වරෙල්ලා
අරුගේ මස්කොඩ විතරයි තියෙන්නේ. මුදලාලි එහෙම කීවේ ගේ ඇතුළට ඉස්සරින් ඇතුල් වෙන ගම. ඒත් එකපාරට එයාගේ මූණ අමුතු වුණා. රාංජියෝ මූ නෑනි. රාංජි දැනගෙන හිටියා ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියලා ඇත්තටම. රාංජි මොකවත් කියන්න කියේ නෑ. ඒ වෙනුවට ඈත අහසේ පායලා තියෙන හඳ දිහා බැලුවේ හෙවණැල්ලක් වාගේ ඈතට ගිහිල්ලා යන කුරුල්ල දැකලා. කමක් නෑ මුදලාලි. ඌ ආයෙන එකක් නේ. එහෙම කිව්වත් ඇත්තට මෙහෙ වෙයිද කියන එක රංජිත් නම් හිතාගන්න බැරි වුණා. ඒ සිද්ධියෙන් පස්සේ දවස් කීපයක් ගත වුණා. ටිකටම ඇහිච්ච උළුමගේ සද්දෙත් නැවතිලා ගියා. මිනිස්සු සති කීපයක් යනකන් තුවක්කු මන්න තියාගෙන රැග්ගෙන හිටියා. ඒත් අර කුරුල්ලගේ ලකුණක්වත් තිබ්බේ නැහැ. තව දුරටත් උළමගේ සද්ද නැති හින්දා ඒ වගේම අර කුරුල්ලගේ ලකුණක්වත් නැති හන්දා